මම පසේන්දු ගුණරත්න එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ජාතික යෝන් පෙරමුණේ සභාපති. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වගන්තිය ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා එරට රජයේ විධායකයේ ආණ්ඩුවේ නායකයා වනවා වගේම සන්නද්ධ සේනාවන්නේ සේනාධිනායකයාද වෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ එකී ජනරජයේ එකී ජනාධිපතිවරයාට එකී ජනරජය හුඬුවක් වන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රකාශය ඊටාම බරපතල ප්‍රකාශයක්. ඒකට හේතුව මේ රටේ ඉහළම තනතුර දරන මේ රටේ ඉහළම පුරවැසියා විසින් කරපු ප්‍රකාශය මේ රටේ ස්වෛරීත්වය විශේෂයෙන්ම මේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ජනාධිපතිවරයාට තියෙන දැක්ම පිළිබඳව ඇත්තටම බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. මොකද මේ හුඬුව කියන වචනය ලංකාවේ සැලකිය යුතු සංස්කෘතික වටිනාකමක් තියෙන වචනයක්, වැදගත්කමක් තියෙන වචනයක්. හුඬුව කියලා කියන්නේ ඓතිහාසිකව මේ වියලි භාණ්ඩ මනින්න කුඩා ප්‍රමාණයක් මනින්න පාවිච්චි කරපු සම්ප්‍රදායික මේ සිංහල මැනුම් මේකයක්. ඊටාම කුඩා ප්‍රමාණයක් මනින්න. අපි දන්න අපේ ගමේ බස් වහරේ අදටත් පාවිච්චි වෙනවා හුඬුව කියන වචනේ. අපෝ ඔය හුඬුව ඇතිද? ඒ කියන්නේ ඔය මේ හුඬුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ වගේ ගමේ මේ වචනේ පාවිච්චි වෙන හරිම පොඩි, ඒ වගේම නොවැදගත්කම, ඒ වගේම මදිකම පෙන්වන්න පාවිච්චි කරන වචනයක් විදිහට තමයි මේ සාමාන්‍ය අපේ බස් වහරේ මේක පාවිච්චි වෙන්නේ. ඒතර අපි විශ්වාස කරනවා රටේ ප්‍රධාන පුරවැසියා තමන්ගේ රට හඳුන්වන්න ඒ වගේ හුඬුව වගේ වචනයක් පාවිච්චි කරපු එක අහඹු සිදුවීමක් කියලා අපි කීයටවත් හිතන්නේ නැහැ. ඒක මේ රටේ නොවැදගත්කම, මේ රටේ කුඩා බව, එහෙම නැත්නම් මේ රටේ සරු බවක් නැති බව පෙන්වන්න, ඒක අඟවන්න ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරපු ප්‍රකාශයක් විදිහට අපි දකිනවා. ඒ වගේම මේ ප්‍රකාශය ගෝලීය මේ සාමය පිළිබඳව මේ කාලේ යන තත්ත්වය සහ ඒ ගෝලීය සාමය කියන තැන ශ්‍රී ලංකාවේ තියෙන තැන ගැන, එහෙම නැත්නම් මේ රටේ තියෙන තෙල් ගැන තමයි මේ ඇඟෙව්වේ ජනාධිපතිවරයා කියලා. මේක සාධාරණීකරණය කරන්න එපා. මොකද රටක ජනාධිපතිවරයෙකුට ගැළපෙන රාජතාන්ත්‍රික භාෂාවක් නෙවෙයි එතුමා ඒ පාවිච්චි කරේ. එතුමා තවදුරටත් මේ රටේ විපක්ෂයේ മന്ത്രിවරයෙක් නෙවෙයි. එතුමා කියන හැම වචනයක්ම, එතුමා හැරෙන හැම පැත්තක්ම මේ රට පිළිබඳව මේ ලෝකෙට තියෙන ඒ දැක්ම, මේ රට පිළිබඳව මේ ලෝකෙ දකින විදිය වෙනස් කරනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මීට අවුරුදු 75කට විතර කලින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල කරපු ජපානය ගැන කරපු කතාවට අදටත් ජපානයේ මිනිස්සු සලකනවා. ඉතින් ඒක නිසා ජනාධිපතිවරයෙක් කරන ප්‍රකාශයක් ගැන මේ ලෝකය බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි ඉතිහාසය ගැන කතා කරොත් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ එලාරගේ කාලේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 15 16 17 වගේ සියවස්වල පෘතුගීසි ලන්දේශ ඉංග්‍රීසින්ගේ කාලේ ඉඳන් මෑත කාලීන මේ LTT ප්‍රශ්න වෙනකම් මේ රටේ හිටපු කිසිම නායකයෙක් තමන්ගේ රට හුඬුවක් කියලා සැලකුවේ නැහැ. මේ ලෝකෙට පෙන්වුවේ හැමදාම ශ්‍රී ලංකාව කියන්නේ විශාල ශක්තියක් තියෙන රටක් කියලා. ඒක නිසා තමයි ශ්‍රී ලංකාව කියන රට අදට ඉතුරුනේ. අපි මෑත කාලීන ඉතිහාසය දන්නවා. ශ්‍රී ලංකාව මුහුණ දීපු දැවැන්තම අර්බුදයෙන් ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු ප්‍රධානතම දේ තමයි ලෝකේ හැමෝම ගිහිල්ලා පෙන්වුවේ මොකද්ද? ලංකාව කියන්නේ ශක්්‍යතාවයක් තියෙන, හැකියාවක් තියෙන, ගොඩ යන්න පුළුවන් ලොකු තැනක් කියන එක ශ්‍රී ලංකාව පෙන්නුවා. ඒ පෙන්නුවට පස්සේ තමයි ශ්‍රී ලංකාව ගැන විශ්වාසය ඇති වෙලා IMF ඇතුළු ජාත්‍යන්තර සහයෝගය මේ රටට ලැබුණේ. ඒ වෙලාවේ ගෝලීය ප්‍රජාව තුළ ලොකු විශ්වාසයක් ඇති කරන එක, ශ්‍රී ලංකාව ගැන විශ්වාසයක් ඇති කරන එක තමයි තිබ්බ ප්‍රධානතම අභියෝගය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලොකු කැපවීමක් ඇති කළා. විශේෂයෙන්ම මේ හරින් ප්‍රනාන්දු වගේ තරුණ අමාත්‍යවරු එකතු කරගෙන කරේ මේ රටේ මේ රට පිළිබඳව මේ ගෝලීය ප්‍රජාව තුළ තිබ්බ ඒ විශ්වාසය ඇති කරන එක. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විදේශ සංචිත බිඳුවට වැටිලා මේ රට බාරගනිද්දි භාණ්ඩාගාරේ බලලා කිව්වනම් අයියෝ මේවා භාණ්ඩාගාරද, මේවා හුඬුනේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ බිඳුවට වැටලා තිබ්බ විදේශ සංචිත ටික මේ අවුරුදු 2ක 3ක කාලය ඇතුළත ඩොලර් බිලියන 7ක් ප්‍රමාණ මේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ උද්දමනය තිබ්බ 70%ක් විතර. මේ වගේ උද්දමනය තියෙන රටවල් මේවා රටවල්ද, මේවා හුඬුද කියලා දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇහුවනම් අද වෙනකොට 2%කටත් අඩු ගානකට මේ රටේ උද්දමනය ඇවිල්ලා තියෙනවා. ඒවා පත් වෙන්නේ නැහැ. එදා එහෙම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට මේ වැටිලා තිබ්බ තත්ත්වෙත් එක්ක මේවා රටවල්ද හුඬුද කියලා ඇහුවනම් අද මේ රටේ මිනිස්සුන්ට කන්න හාල් හුඬුවක්වත් හොයාගන්න බැරි වෙනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම වඩාත්ම තීරණාත්මක දේ තමයි ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගය, ඒ වගේම විදේශ ආයෝජන,
සක්‍රියව අපේක්ෂා කරන මේ වගේ පශ්චාත් අර්බුදකාරී තත්ත්වයක් පරිසරයක් ඇතුලේ මේ වගේ ලක්ෂණයක් රටේ නායකයාගෙන් මේ රට පිළිබඳව සඳහන් කිරීම මම හිතන්නේ ඉතාමත් භයානක සංඥාවක් විදිහට අපි දකිනවා. මොකද අපේම රටේ නායකත්වය මේ රට හුණ්ඩුවක් ඉතාම කුඩා අකාර්යක්ෂම තැනක් විදිහට පෙන්눔 කරනවා නම් ඒක විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් ඒ වගේම ජාත්‍යන්තර ණය දෙන්නන් සහ ඒ ජාත්‍යන්තර ණය දෙන්නන් මේ රට පිළිබඳ තියෙන විශ්වාසයට දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා කියන එක අපි විශ්වාස කරනවා. අපිට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන හැකියාව සහ ආපසු ගෙහිමේ හැකියාව ගැන අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව මේ වගේ ප්‍රකාශ තුලින් ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රශ්න කරන්නට තියෙන ඉඩකඩ අනිවාර්යයෙන්ම ඉතාම වැඩි. ඉතින් අපි එක්සත් ජාතික පක්ෂයේ යෝන් පෙරමුණ විදියට අපි විශ්වාස කරනවා මේ රටේ තරුණ ප්‍රජාව බලාපොරොත්තු වෙන්නේ ගෝලීය තලය මත ජාත්‍යන්තර තලය මත අභිමානයෙන් මගේ රට ශ්‍රී ලංකාව කියලා කියන්න පුළුවන් රටක් ගැන. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශ ගැන ඒ වගේ ස්වරය සහ අන්තර්ගතය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. මොකද රටක අභිමානය කියලා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. ඉතින් මම නැවත වතාවක් කියනවා අර අපි කියන විදිහට මේක සාධාරණීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි සාමාන්‍ය සමාජවාදීලා කියන විදිහට මේක හොදන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒක කිව්වේ තෙල් ප්‍රශ්නය ගැන නම් හරි නැමතුමා කිව්වා වගේම 2018 CPC එකයි ලංකා ISO එකයි එකතු වෙලා ওই ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය හදන්න ගිය වෙලාවේ මේක නවත්තන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ජනතා විමුක්ති පෙරමුණ 2022 ත් ආයේකට බලපෑම එකතු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක නිසා කිසිම සාධාරණීකරණය කරන්න හැකියාවක් නැහැ. මේ තෙල් ප්‍රශ්නයත් උඩ තමයි මේ ජනාධිපතිතුමන් මේ ශ්‍රී ලංකාව ගැන රටක්ද මේ හුණ්ඩුවන්නේ කියලා කිව්වේ කියලා. ඒක නිසා ලංකාවේ තියෙන මෙච්චර කල් මම කියපු අර එලාර යුගයේ ඉඳන් රැකගත්ත ශ්‍රී ලංකාව කියන මේ අභිමානවත් නම ගෝලීය ජාත්‍යන්තර තලයේ අපි රැකගත්ත නම රටේ පළවෙනි පුරවැසියා විදියට හුණ්ඩුවක් වගේ තැනකට දාලා විනාශ කරන්න එපා කියන එකත් නැවත වතාවක් මම ඉල්ලා සිටිනවා. තමන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශ තමන් තවදුරටත් විපක්ෂයේ മന്ത്രിවරයෙක් නෙවෙයි රටේ ප්‍රධාන පුරවැසියා රටේ නායකයා විදිහට තමන්ගේ රට ගැන ශ්‍රී ලංකාව ගැන ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න කියන එක මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.